පැතුම් නිස්සංක වාට කිව්ව ගමන් හදවත මොනාද වෙලා යනව නේද? ලංකාව කියන පුංචි රටේ දුප්පත් මිනිස්සෙක්ගේ පුතෙක් අද වෙනකොට ලෝකේ තියෙන ලොකුම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීග් එකේ සෙල්ලම් කරනවා. නිකම්ම නිකන් නෙමේ ආරම්භක පිතිකරුවෙක් විදිහට. ඒ විතරක් නෙමේ ලස්සන්ට ස්කෝ කරනවා. මුළු ලෝකෙම ඉන්න ක්‍රීඩකයෝ එයා ගැන කතා කරනවා. ඔයාට කොයි හරි තැනක හිතනවා නම් ඔයාට කරන්න බෑ කියලා පැතුම් නිස්සංකගේ ජීවිත කතාව ඔයා දැනගෙන ඉන්න ඕනේ. එයා කළුතර බොහොම පුංචි පවුල කෙනෙක්. එයාගේ තාත්තා විතක කියනවා එයයි එයාගේ අම්මයි තාත්තයි තුන්දෙනා බොහොම පොඩි පැලක එකට ගුලි වෙලා නිදාගත්තා කියලා. නමුත් පැතුම් සහ පැතුම්ගේ තාත්තා කවදාවත් ඒගොල්ලන්ගේ ටාගට් අතෑරියේ නෑ. එයාලා ගේම් එකේම හිටියා. කොච්චර බාධකාවන් පැතුම් ස්කෝ කරන එක නැවැත්තුවේ නෑ. මෙයා කොහොම හරි අවුරුදු 21ක් 22ක් වෙනකොට ශ්‍රී ලංකා ටීම් එකේ ස්ථානයකට එනවා. ඒත් අවාසනාවකට මෙයාගේ මුල් ඉනින් 9ම ෆේල්. ලංකාවේ ඉන්න ප්‍රේක්ෂකයෝ මෙයාට ඩොට් සංක කියනවා. මෙයාව ටීම් එකෙන් අයින් කරලා දාන්න ඕන කියනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මෙයාට සිද්ධ වෙනවා ටික කාලයක් ටීම් එකෙන් ඉවත් වෙලා ඉන්න. හැබැයි මෙයා නෙමෙයි අතාරින්නේ එයාගේ ගේම් එක. පුළුවන් තරම් මහන්සි වෙනවා. ඒ මහන්සියත් එක්ක එයා ටීම් එකට ඇවිල්ලා ස්කෝ කරනවා. කාලයකට පස්සේ T20 ඉන්ටර්නැෂනල් වල ලංකාවේ ක්‍රීඩකයෙක් සෙන්චරි 2ක් දානවා පළවෙනි වතාවට. ඒ විතරක් නෙමේ සනත් ජයසූරියටවත් මහේල ජයවර්ධනටවත් කුමාර සංගක්කාටවත් කරන්න බැරි වුණ එක්දින ජාත්‍යන්තර පිටියේ ලකුණු 200 කඩයිම එයා පල්ලකැලේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් එකේදී මගේ ඇස් ඉස්සරහම බ්‍රේක් කරලා දානවා. මමත් වාසනාවන්ත වුණා එයාගේ ඒනම ලයිව් බලන්න ග්‍රවුන්ඩ් එකේ ඉඳන්. ඒ විතරක් නෙමේ අද මේ වෙනකොට දිල්ලි කැපිටල්ස් ටීම් එකේ ඕපනින් බැට්ස්මන් විදියට වැඩ කටයුතු කරනවා පැතුම් නිස්සංක. ඔයා නම මතක තියාගන්න. තව ඉස්සරහට තමයි පැතුම්ගේ වැඩ බලන්න තියෙන්නේ. මට කියන්න අවශ්‍යතාවය තිබුණේ පැතුම්ගේ ධෛර්යය සහ එයාගේ තිබුණ ටාගට් එකට වැඩ කිරීම. ඔයාටත් අවශ්‍යයි නම් ජීවිතේ ඒ විදිහට දිනන්න ඔයා දාන්න අපේ කමෙන්ට් සෙක්ෂන් එකට වින් කියලා කමෙන්ට් එකක්. ඒ විතරක් නෙමෙයි අපේ ඔන්ලයින් ඉංග්‍රීසි කෝස් එක මේ දවස්වල පටන් ගන්නවා. ඔයාටත් පුළුවන් එකට සම්බන්ධ වෙලා වගේ ඉංග්‍රීසි ප්‍රශ්න විසඳ ගන්න. කරන්න තියෙන්නේ පහත WhatsApp බටන් එක ක්ලික් කරන එක. එහෙමත් නැත්නම් 076යි 82යි 34යි 689 අංකයට දැම්ම WhatsApp පණිවිඩයක් යොමු කරන එක. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි. ෂෙයා කරන්න. අපිවත් ෆලෝ කරලා තියාගන්න.